මාර පර්සිය බේවර්ධන මහාවිද්‍යාලයේ උසස් පෙළ විෂය ධාරාව ආරම්භ කිරීමත් සමගම අපිට පන්ති කාමර දෙකක අඩුවක් මතු වුණා. ඒ අනුව අපි කල්පනා කරා පාසලේ පන්ති කාමරය මදිකමට මොකද්ද ගන්න විසඳුම කියලා. ඒ අනුව මම කතා කරා ආදි සංගමේ සමාජික මහතුරුත් එක්ක. ඔවුන් එකඟ වුණා පාසලට අවශ්‍ය ගොඩනැගිල්ල සකස් කිරීමට කටයුතු කරන්න. ඒ අනුව 25 අවුරුද්දේ ජනවාරි මාසයේ 12 වෙනිදා ආශිෂ්‍ය ක්‍රිකට් ටූර්නමන්ට් එකක් ආරම්භ කරා. එහි ලැබුණු ආධාර මුදල් පදනම් කරගෙන තමයි මෙම ගොඩනැගිල්ල සකස් කරන්න කටයුතු කරේ. විශේෂයෙන්ම ජනවාරි මාසයේ 9 වෙනිදා අපි මුල්ගල් තියලා 9 වෙනි මාසේ 9 වෙනිදා මෙහි වැඩ අවසන් කරා මාස 7ක් තුල. ඒ අනුව තමයි අපි M8 කියන M8 ශාලාව ලෙස මේ ශාලාව නම් කරේ. විශේෂයෙන්ම මෙහිදී ආශිෂ්‍යයන් ඒ වගේම පමණක් නෙවෙයි දෙමව්පියන් ඒ වගේම පාසලට සුබ පතන්නන් විශාල පිරිසක් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ද්‍රව්‍ය ආධාර ඒ වගේම ශ්‍රමයෙන් අපිට ආධාර කරා. ඒ අනුව තමයි අපි මේ ගොඩනැගිල්ල මේ ආකාරයට සකස් කරේ. දැන් මම විශ්වාස කරනවා පර්සිය බේවර්ධන විද්‍යාලයට තව අවුරුදු ගණනාවක් යනකම් ගොඩනැගිලි ප්‍රශ්නයක් එහෙම නැත්නම් පන්ති කාමර ගැටලුවක් මතුවෙන්නේ නැහැ කියලා. ඒ ප්‍රශ්නෙට අපි විසඳුමක් සොයාගත්තා. ඒ සඳහා සහයෝගය දක්වපු සියලුම දෙනාට විශේෂයෙන්ම ආශිෂ් සංගමයට ඒ වගේම දෙමව්පියන්ට අනිකුත් සුබපතන්නන්ට මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. පාසලේ විදුහල්පතිවරයා විදියට මෙන්ම ආචාර්ය මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා වෙනුවෙන්
කුමාර පර්සි අබේවර්ධන මහාවිද්‍යාලයට විශේෂයෙන්ම දැවැන්ත අඩුපාඩුවක්ව තිබුණු මේ M8 ශාලාව ඉදිකිරීමේ අවශ්‍යතාවය මත අපේ විදුහල්පතිතුමා මැදිහත් වීමෙන් ඉතාමත්ම ඉක්මනින් මාස 8ක වගේ කාලය තුල සම්පූර්ණ වැඩ නිම කරලා සිසු අයිතියට බාර දෙන්න අපිට හැකියාව ලැබුණා. ඒදි මම හිතන්නේ අපේ විදුහල්පතිතුමා මැදිහත් වීම නිසාම එතුමා ඇසුරු කරන ගොඩාක් දෙනෙක්ගේ ඒ කියන්නේ පාසල සම්බන්ධ නැති බොහෝ දෙනෙක්ගේ ආධාර ලැබුණා. ඒ වගේම මේක ආදි ශිෂ්‍ය සංගමේ තමයි මූලිකත්වයේ ගත්තේ. ඒගොල්ලන්ගේ ආධාර ලැබුණා. ඒකම දෙමව්පියන්ගේ දිවාරෑ දෙකේම මහන්සිය ඒගොල්ලන්ගේ කැපකිරීම නිසා මේ ශාලාව මේ විදියට නිමා කරගන්න පුළුවන්කම ලැබුණා. ඒක ඇත්තටම අපේ විද්‍යාලයේ ලැබපු වාග්යක්. මේක මම හිතන්නේ මීට කලින් ශාලාව ඊට වඩා දින 28කින් වගේ නිම වුණේ. මේක මාස 8ක් වගේ අපිට කාලයක් ගත වුණා. ඒ ගත වුණත් මම හිතන්නේ ඉතාමත්ම හොඳ ශාලාවක් හැටියට අපිට නිමා කරන්න පුළුවන්කම ලැබුණා. දැන් අප විද්‍යාලයට මම හිතන්නේ ගොඩනැගිලි භෞතික පැත්ත ගත්තොත් ගොඩනැගිලි සම්පූර්ණ වෙලා තියෙනවා. 12 13 ශ්‍රේණි සඳහාත් පාසලේ ඉඩකඩ පහසුකම් තියෙනවා. දැන් 6 ශ්‍රේණි දරුවෝ තමයි මේක ඉගෙනුම ලබන්නේ. ඒගොල්ලන්ට ඉතාමත්ම හොඳ ඉගෙනුම් පරිසරයක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේකට උදව් කරපු ඒ වගේම මේකට මූලිකත්වයේ ගත්තේ විදුහල්පතිතුමා. එතුමා නොවන්නට මේක මේ මට්ටමින් අපිට ඉදි කරගන්න අමාරුයි. ඒ නිසා ඒ වෙනුවෙන් සහයෝගය දක්වන මුදල් උපකාර කර ඒ වගේම උදව් උපකාර කළ ශ්‍රමයෙන් ධනයෙන් සියලුම ආකාරයේ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතිය පිරිනමනවා. පට්ටිගල පර්සි අබේවර්ධන මහාවිද්‍යාලයේ උසස් පෙළ පටන් ගැනීමත් එක්ක අඩුපාඩුවක් පැති ගොඩනැගිලි හිඟේ පියව ගැනීම සඳහා පට්ටිගල පර්සි අබේවර්ධන මහාවිද්‍යාලයේ ගරු විද්‍යාර්ථීතුමාගේ මඟ පෙන්වීම යටතේ ආදි සංගමය ආදරණීය දෙමාපියන් ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඒ වගේම අනත් දින කාර්ය මණ්ඩලය සහ සියලුම පරිත්‍යාගශීලීන්ගේ මැදිහත් වීම මත අඩි 50-20 ගොඩනැගිල්ලක් ඉදි කළා. එම ගොඩනැගිල්ල ඉදිකිරීම තුළින් පාසලේ පැවති පන්ති හිඟය පියව ගන්නට පුළුවන් වුණා. අත වශයෙන්ම දෙමව්පියෙක් විදියට සතුරු වෙනවා මේ අවස්ථාවේදී මෙවැනි පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වෙලා එම කටයුතු සාර්ථක කරලා දරුවන්ට අධ්‍යාපනය ලබන්නට ශක්තියක් වන්නට අපිට මැදිහත් වීම සම්බන්ධව මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සහයෝගය දී සියලුම දෙනාට ආදරණීය දෙමව්පියෙක් විදියට
මම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. එම මම පළමුවෙන්ම සතුටු වෙනවා අපේ පාසලට අඩුපාඩුවක් පැවති පන්තිකාමරයක් සකස් කිරීම සඳහා අනුග්‍රහය සැපයුවේ ආයිසිස් සහ දෙමාපියන් විසින් එම ගොඩනැගිල්ල සකස් කිරීම සඳහා ප්‍රධානත්වය දරන්නේ අපේ විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ අනුමැතිය පරිදි සියල්ලන්ගේම සහයෝගය ලැබිලා අප පාසලට වැලි සහ අත්‍යවශ්‍ය සියලුම දේවල් දෙමාපියන්ගේ අනුග්‍රහයෙන් තමයි ලැබුණේ. ඒ වගේම මම පාසලේ ආරක්ෂක නිලධාරියෙක් වශයෙන් මම සතුටටපත් වෙනවා. මොකද මාගේ සේවය කරන අතරතුර මටත් මේ ගොඩනැගිල්ල කැප වෙලා වැඩ කරන්න සිද්ධ වුණා. දිවා රාත්‍රී නොබලා විදුහල්පතිතුමා සහභාගී වෙලා ඔහුගේ උනන්දුව පරිදි තමයි ඇත්තටම මේ මාස ගානක් ඇතුළත ඉක්මනින්ම වැඩ නිම කරලා අපේ කරුවන්ට මෙම පාසලේ ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ආරාධනා ලැබුවේ දෙමාපියන් තමයි ගොඩක්ම ඇත්තෙන්ම. වෙනත් පාසල් වල මම හිතන්නේ ලැබෙන්නේ මෙම පාසල ගත්තොත් ඉතාමත්ම වැදගත් කියන්නේ විවෘත කිරීම සඳහා ආරාධනා ලබන්නේ වෙනත් තැන්වල එක්තරා අතකින් ගත්තොත් විවිධ අදහස් තියෙන පුද්ගලයන් වෙන්න පුළුවන්. නමුත් මෙම පාසල විවෘත කිරීම සඳහා පාසලේ උදව් කරපු සියලුම දෙමාපියන් සහභාගීත්වයෙන් තමයි එම උත්සවය
කරන ලද්දේ. මම ගොඩක්ම අපේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට වෙනුවෙන් සහ කැප වෙලා උදව් කරපු සියලු දෙනාටමත් දෙමාපියන් සියලුම දෙනාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ පාසලේ මේ දෙවනි ගොඩනැගිල්ල තමයි මේ විදුහල්පතිතුමා විසින් දරුවන්ට පරිත්‍යාගයක් වුවොත් මා නිවැරදි. මොකද ළමයින්ට ඉගෙන ගන්න නැති අවස්ථාවක මෙහෙම දෙයක් දෙනවා කියන්නේ මේක ඇත්තටම පිනක්. මොකද හේතුව දරුවන්ට ඉන්න කියන තරම් නැති වුණාම මේ වගේ දෙයක් හදලා දුන්නම අපිට හරිම සතුටුයි. මට ඇත්තටම කියන්න තියෙන්නේ එපමණයි. ඉදිරියටත් මේ වගේ කටයුතු කරගෙන යාම සඳහා විදුහල්පතිතුමාට සහ ගරු ආචාර්ය මණ්ඩලයට සහ ආශිෂ්ඨ සියලුම දෙනාට දෙමාපියන්ටද සත්‍ය ධෛර්යය ලැබේවායි කියා මම එකසිතින්ම ප්‍රාර්ථනා කරනවා.
උදෑසනක් වේවා. දරුවෝ විදුහල්පතිතුමනි, දෙමාපියනි, ආදරණීය දරුවනි. තමයි අපි ඉදිරියට යෙදුණු එම්මට හැපීමෙන් අනතුරුව මේ ශාලාව විවෘත කිරීමේ කටයුත්ත සිදු කළා. අද උදෑසන සිටම සාංගික දානමය කටයුත්ත සිදු කරමින් ආදි ශිෂ්‍යයන්, දෙමාපියන්, පාසල් ප්‍රජාව ඒකම සුබ පතන්න පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් මේ වගේ ඒකම අපගේ ආරාධනය ලැබ මෙම ස්ථානට පැමිණි ඒකම දෙනියයි කලාපද්‍යාපන කාර්යාලයේ දහනායක මැතිනියට ඒකම විශ්‍රාමල විදුහල්පතින නන්දසේන මුදලගේ අනුග්‍රහය දක්වමින් කටයුතු කරන උපුල් රුබසිංහ මැතිතුමනි, ඔබවන්ම අපි විශේෂයෙන්ම ආරාධනා කර සිටිනවා පොළොතෙල් පහන දැල්වීම සඳහා විවිධ අයුරින් උදව් කළ අස්තු ගෙවීමකින් තොරව ශ්‍රම දායකත්වයෙන්. ඒ නිසා වඩු කාර්මික නිලධාරීන් ඒ ශ්‍රම දායකත්වය ලබා දුන්නු පිරිසක් හිටියා. ඒ අය වෙනුවෙන් ගෙවීමකින් තොරව ශ්‍රම දායකත්වයෙන්. ඒ නිසා වඩු දවසෙක් වෙනට ලැබීම සම්බන්ධයෙන් ඇත්තටම මමත් සතුටු වෙනවා. බොහෝ පාසල්වල ශාලාවක් නැත්නම් ඊට පහසුකම් මදි වුණාම නැත්නම් මොනවා හරි සම්පත් අඩු වුණා මේ ගමේ ඉන්නේ අදිසිය විදියට ඉන්නේ සුබගණන් දෙන්නේ එහෙම හිටියත් මේ වගේ මග පෙන්නන කැප වෙන මේ ශාලාව සංගදරුවන් වෙලා අද දවසේ සතුටුපත් වෙනවා. ඔබ ඉගෙනගත්තු පාසලට මේ අද දවසේ සිදු කරන්නේ මේ ඉගෙනගත්තු පාසලට කලගොඩ සැලකීමක් ඉගෙනගත්තු දෙයකට මඟ පෙන්වීම කරේ අපේ විදුහල්පතිතුමා. ඉතින් එතුමාගේ නායකත්වය ඉතාමත් අගය කරනවා. ඔබ සියලු දෙනාටම මම හිතන්නේ එතුමා ආදර්ශමත් වෙමින් ක්‍රියාත්මක වෙමින් මෙහෙයවීම නිසා තමයි ඔබට මේ කාර්යයට ප්‍රවිෂ්ඨ වෙන්නට සිත් පහළ වෙන්නට මම ජයන්ත සේසිරි මාර පර්සිය බේවර්ධන මහාවිද්‍යාලයේ විදුහල්පති. අද දවස අපේ පාසලට සුවිශේෂී දවසක්. පර්සිය බේවර්ධන විද්‍යාලය මහාවිද්‍යාලය බවට පත්වීමත් සමග උසස් පෙළ පන්ති ආරම්භ කිරීමත් සමග පාසලේ පන්ති කාමර වල අඩුවක් අපිට තිබුණා. ඒකට උත්තරයක් විදිහට අපි ආශිෂ් සංගමයත් එක්ක සාකච්ඡා කරා. පන්ති කාමර දෙකක් පාසලට අවශ්‍යයි. ඒ අනුව ආශිෂ්‍යෝ එකතු වෙලා සංගමයක් විදිහට ඒගොල්ලෝ තීරණය කරා පාසලට ගොඩනැගිල්ලක් සකස් කරලා දෙන්න. ඒ ගොඩනැගිල්ල අපිට පුළුවන්කම ලැබුණා මාස 8ක් තුල සාදා නිම කරන්න. ඒ අනුව අපි M8 කියලා ඒ ශාලාව නම් කරාද
මීට පෙරත් මේ වගේම ගොඩනැගිලි ප්‍රශ්නයට අපි මුහුණ දුන්නා 2022 අවුරුද්දේ. ඒ අවස්ථාවේ අපිට පුළුවන්කම ලැබුණා ආදිශයන් දෙමව්පියන් සුබපතන්නන්ගේ උදව් උපකාර ඇතුව දින 28ක් තුල 40 20 ගොඩනැගිල්ලක් සකස් කරන්න. ඒ ගොඩනැගිල්ලට අපි එදා නම තියුවා D28 කියලා. මම හිතන්නේ දෙරණ ලෝකයේ සහ ලෝකයේ වැඩසටහනේ පවා ඇගීමට ලක් වුණා. දින 28ක් ඇතුළත අපි සකස් කරපු එම D28 ගොඩනැගිල්ල. ඒ වගේම මෙම ගොඩනැගිල්ල මාස 8ක් තුල ඉතාමත්ම අංග සම්පූර්ණ 50 20 ගොඩනැගිල්ලක් සංගීතාංශය සඳහා වෙනම කාමරයක් ඒ වගේම පන්ති කාමර දෙකක් සහිතව අපි සකස් කරා. මේ සඳහා ආදිශිෂ්‍ය සංගමය පූර්ණ මැදිහත් වීම ලබාගත් දුන්නා. ඒ වගේම පාසලේ දෙමව්පියන් සහ සුබවතන්නන් මේ සඳහා අනුග්‍රහයන් ශ්‍රමදායකත්වය ලබා දුන්නා. හරි. ඇත්තටම පාසල් වල ගොඩනැගිලි ප්‍රශ්න මම හිතන්නේ ගොඩක් පාසල් වල තියෙනවා. නමුත් අපි ඒ ගොඩනැගිලි රජයෙන් හදලා දෙනකන් එහෙම බලාගෙන හිටියේ නැහැ. අපේ ආශිෂ්‍යයන් දෙමව්පියන් ඒ සඳහා මැදිහත් වුණා. මම හිතන්නේ අපි රජයට බරක් නොවි රුපියල් ලක්ෂ 53,55,000ක ඇස්තමේන්තුවක් මේ ගොඩනැගිල්ලේ අපි මම හිතන්නේ ඊට වඩා ඉතාමත් අඩු වියදමින් අංග සම්පූර්ණ ඒ වගේම ශක්තිමත් ගොඩනැගිල්ලක් අපි සකස් කරා. විශේෂයෙන් මෙහිදී ශ්‍රමදායකත්වය නොමිලේ ලැබීම මම හිතන්නේ අපිට ලොකු ශක්තියක් වෙනවා. පට්ටිගල ප්‍රසියාබේවර්ධන මහාවිද්‍යාලයේ මහාවිද්‍යාලය බවට පත් වුණා 2024 11යි පළවන දින. එම අවස්ථාවේ ඒ මහාවිද්‍යාලය බවට පත්වීම හරහා දරුවන්ට අධ්‍යාපන ලැබීමට ඉඩ පහසුකම් නොමැතිවීම තුළ ගොඩනැගිල්ලක් අවශ්‍යතාවය මතුවුණා. ඒ අනුව ගරු විදුහල්පතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ආදිශ සංගමයේ සහ දෙමෝපියන්ගේ සහභාගීත්වයෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අපි යෝජනා කරා. ඒ අනුව ආදිශ සංගමය ආදරණීය දෙමෝපියන් ඒ වගේම පරිත්‍යාගශීලීන් එකතුව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුත්ත ආරම්භ කළා. ඒ අනුව මාස 8ක් වැනි කෙටි කාලයක් තුළ අපි මෙවැනි ගොඩනැගිල්ලක් අද අප නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඒ සියලු දෙනාගේම සහයෝගය මත පට්ටිගල ප්‍රසියාබේවර්ධන මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ඒ වගේම එම ආචාර්ය මණ්ඩලය අනධ්‍යයනකාර මණ්ඩලය ආදරණීය දෙමව්පියන් ආදී සංගමයේ සියලුම දෙනා මෙව කටයුත්ත සාර්ථක කරගන්න අපිට සහයෝගය ලබා දුන්නා. එනවාද ඇත්තටම සතුටු දවසක්. අද දින එම ගොඩනැගිල්ල ඉදි කරලා නිම කරලා දරුවන්ගේ අයිති ලබා දුන්නා. නිහතමානී සතුටක් වෙන දෙමව්පියෙක් විදිහට ආදිශයක් විදිහට එම කටයුත්ත සිදු කිරීම සම්බන්ධව බොහොම ස්තුතියි. මම මාරපෙස්සිය අබේවර්ධන මහාවිද්‍යාලයේ ඉගෙනුම ලබන WAP වරංගනා මధుබානි. අද අපිට ගොඩක් සුවිශේෂී දවසක්. ඒකට හේතුව තමයි අපේ ඉස්කෝලේ ඉන්න චුටි නංගිලා මල්ලිලාට ඒ වගේම අපිට ඉන්න හිටින්න පන්ති කාමරවල ලොකු අපහසුතාවයක් තිබ්බා. ඒ කියන්නේ ඉඩ ප්‍රමාණවල මදිකමක් තිබ්බා. හැබැයි අපේ ආදිශිෂ්‍ය නැන්දලා මාමලා අපේ ආදරණීය අම්මලා තාත්තලා එකතු වෙලා අපිට M8 ඒ කියන්නේ මාස 8කින් එකතු වෙලා ලස්සන හෝල් එකක්. එහෙම නැත්නම් පන්ති කාමර ගොඩනැගිල්ලක් අපිට ඉදි කරලා දුන්නා. ඒ වගේම තමයි මීට මාස ගණනාවකට කලින් එහෙම නැත්නම් අවුරුදු ගණනාවකට කලින් දවස් 28කින් අපේ නැන්දලා මාමලා අපිට හරිම ලස්සන ඉන්න හිටින්න පුළුවන් ගොඩක් හොඳ ගොඩනැගිල්ලක් හදලා දුන්නා. ඉතින් මට මතක් කරන්න තියෙන්නේ අද අපිට මේ විදියට හොඳට අධ්‍යාපන කටයුතුකම් කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ ඉතාමත් ලස්සන සුවිශේෂී අනර්ග ගොඩනැගිල්ලක් අපිට ලබා දුන්න නිසා. ඉතින් මතක් කරන්න තියෙන්නේ අපේ ආදරණීය නැන්දි මාමේ ඒ වගේම ආදිශිෂ්‍ය නැන්දි මාමේ අම්මේ තාත්තේ ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. අපි වෙනුවෙන් මේ වගේ අනර්ග ගොඩනැගිල්ලක් ඉදි කරලා දීලා අපිට මේ විදියට අධ්‍යාපන කටයුතුකම් පහසු කරගන්න ඕගොල්ලෝ ඉඩ හසර ලබා දුන්නා.